මේ පවතින විශාල ලෝක අර්බුදය, ඒ කියන්නේ ලෝක ආර්ථික අර්බුදය, කියන්නේ ඉරානය සහ ඇමරිකාව අතර තියෙන මේ මහා ගැටුම අවසන් වෙන දිනයක් නැති නිසා අපි අවිනිශ්චිත භාවයක තමයි ලංකාවේ සියලු දෙනා ඉන්නේ. මම හිතන්නේ ව්‍යාපාරිකයෝ ඇතුළුව සියලුම දෙනා, රැකියා කරන අය සියලු දෙනා, මම හිතන්නේ මේ අවස්ථාවේ පිටරටින් බඩු ගේන අය මේ ඔක්කොමලා ඉන්නේ අවිනිශ්චිත භාවයක. ඒ අවිනිශ්චිත භාවයක ඉන්නකොට මේ පාර මේ සිදුවෙමින් යන්නේ ඇමරිකාවේ හෙජමොනිය මාරු වීම කියන එකත් එක්ක ගත්තොත් එවැනි මාරු වීමකට විශාල කාලයක් යනවා. අවුරුදු තව 35ක්වත් යයි මම හිතන්නේ ඇමරිකන් හෙජමොනිය එක මාරු වෙලා ලෝක ගෝලයේ තුන් පැත්තකට මාරු වෙලා ආසියාව චීනය මතත්, රුසියාව යුරෝපය මතත්, ඇමරිකාව සහ ලතින් ඇමරිකාව කැනඩාව එක පැත්තකටත් ගිහිල්ලා ඔන්න ඔෆ ලෝකයක් හැදෙනවා. ඉතින් ජෙනරේෂන් Z එකේ කට්ටියට මම කියන්නේ මේ දැන් ඉන්න වඩුමුර්ගවාදී, ජාතිකවාදී දේශපාලඥ තක්කඩින්ට අහු නොවි ඕගොල්ලන්ගේ ජීවිතය සප්ලයි චේන් එකක රස්සාව කොහොමද යන්නේ කියලා එක හිතන්න. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු පල්ලෙහා පැත්තේ තියෙන ප්‍රාන්ත හතරක ආර්ථිකය විශාල වශයෙන් දියුණු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඒ පැත්තට රැකියාවලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ සප්ලයි චේන් වල යම් යම් දාමවල එක එක කොටස් අපිට අපනයනය කරන්න පුළුවන්. ඒ වගේ ආර්ථික ක්‍රියාවලියක් මේ ආණ්ඩුව හදනවා නම් හොඳයි. සහ අපේ අනාගතය සකස් වෙන්නේ අපේ දේශීය ආර්ථිකය මතවත් විදේශීය ආර්ථිකය මතවත් අපේ සංචාර කර්මාන්තයත් මත නෙවෙයි, ගෝලීය වශයෙන් තියෙන සප්ලයි චේන් වල අපිට හිමි කොටස තාර්කික බුද්ධියෙන්, ආර්ථික දෘෂ්ටි කෝණයකින් අපි ඒක හොයාගන්නවද නැද්ද කියන එක මත විතරයි අපේ රටේ අනාගතය රඳාපවතින්නේ.